2021 ආර්ථික විද්‍යා බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුල 10 වෙනි ගැටලුව මේ ගැටලුව අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ සමතුලිතය වෙළඳපොළ යාන්ත්‍රණය යටතේ සමතුලිතයේ ඒකකය තුලින් එක්තරා කුඩා නගරයක පලාකොළ සඳහා ඇති දෛනික වෙළඳපොළ ඉල්ලුම් හා සැපයුම පහත වගුවේ පෙන්눔 කරයි. වගුවක් අපිට දීලා තියෙනවා මේ පේපර් එකේ. ප්‍රවාහන වියදම් ඉහළ යාම නිසා පලාකොළ සැපයුම සෑම මිලකදීම කිලෝග්‍රෑම් 60කින් අඩු වේ යයි සලකන්න. පලාකොළ සඳහා අලුත් සමතුලිත මිල කොපමණද? එතකොට අපිට මේ දත්ත ලේඛනයක් දීලා තියෙනවා. ඒකෙදි කියනවා හැම මිලකදීම දැන් තියෙන තත්ත්වයට වඩා සැපයුම ඒකක 60කින් අඩු වෙනවලු. එහෙම අඩු වුණාට පස්සේ නව සමතුලිත මිල කීයද කියලා යහන්නේ. ඉතින් ලොකු දෙයක් නෑ මේක අපි ටේබල් එක ගාලාම අදමු. කිලෝග්‍රෑමයක මිල තියෙනවා මම මිල විතරක් දාන්න කිලෝග්‍රෑම් කියලා ලියන්නේ නැතුව. මිල තියෙනවා පලාකොළ වල ඊළඟට ඉල්ලුම් ප්‍රමාණය තියෙනවා. දෛනික ඉල්ලුම් ප්‍රමාණය ඊළඟට දෛනික සැපයුම් ප්‍රමාණය තියෙනවා. මිල තියෙනවා 60යි 55යි 50යි 45යි 40යි 68 ඉල්ලනවා 220ක් සපයනවා 310ක් 55 යටතේ 240යි ලොකු දෙයක් නෑ මේ ගානේ ඊටාම සිම්පල් ගාන ඊළඟට 260යි එතන 290යි 280යි 280යි 300යි 270යි හරි මෙන්න මේ වගේ දත්ත ලේඛනයේ දීලා තියෙනවා මේක අපිට කියනවා ප්‍රවාහන වියදම ඉහළ යාම නිසා පලාකොළ සැපයුම සෑම මිලකදීම කිලෝග්‍රෑම් 60කින් අඩු වෙනවලු එතකොට නව සැපයුම හඳුන ගන්න ඕන QSN new කියන්න තමයි දාන්නේ නව සැපයුම එයාලා කියනවා සෑම මිලකදීම ප්‍රවාහන වියදම වැඩි වෙන ඉන්න කිලෝග්‍රෑම් 60කින් සැපයුම අඩු වෙනවලු ඒ කියන්නේ කලින් රුපියල් 60 දී 310ක් සැපයුවා දැන් සපයන්නේ එකෙන් 60ක් අඩු වෙලා 310න් 60ක් අඩු වෙලා තමයි දැන් සපයන්නේ ඒ කියන්නේ 250යි ඔච්චරයි කරන්න තියෙන්නේ ඊළඟ 55 දී කලින් සපයුවා 300ක් දැන් අඩු වෙන්න ඕන 60ක් 240යි ඊළඟ 50 දී 290යි අඩු වෙන්න ඕන 60ක් 230යි ඊළඟ 45යි 45 දී 280යි අඩු වෙන්න ඕන 60ක් 220යි ඊළඟ 40 දී 270යි අඩු වෙන්න ඕන 60ක් වර්තමානයේ සපයනවා 210ක් අපෙන් අහලා තියෙන නව සමතුලිත මිල ඉතින් නව සමතුලිතය බලන්න මෙන්න මේ දත්ත ටිකයි නව සැපයුම් දත්ත ටිකයි මෙන්න මේ පැරණි ඉල්ලුම් දත්ත ටිකයි ඉතින් බලන්න ඉල්ලුමයි සැපයුමයි සමාන වෙන අවස්ථාවනේ 220 250 නෑ 240 240 ඉල්ලුමයි සැපයුමයි සමාන වෙන්නේ 240යි ප්‍රමාණය මිල රුපියල් 55 දී මිල රුපියල් 55 දී දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර තමයි 10 වෙනි ගැටලුව සඳහා නිවැරදි පිළිතුර වෙන්නේ මේ ගැටලුව හොඳට සරලව කියවලා එයාලා අපිට කියලා තියෙන දේ කරලා බලන්න එතකොට මේම ඉක්මනට මේක සකස් කරගන්න පුළුවන් නිවැරදි පිළිතුර ලබා ගන්න පුළුවන්